මහා බෝසතාණන් වහන්සේ නමක් නියත මහා විවරණ ලබන්න නම් අංග 8ක් තියෙන්නට ඕන. manussත්තං ලිංග සම්පatti හේතු සත්තාර දස්සනං. පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච ඡන්දතා කියන කරුණු 8. එතකොට මෙන්න මෙතන ඡන්දතා කියලා වචනයක් තියෙනවනේ. එහෙමයි. මෙන්න මේ ඡන්දතා කියන වචනයෙන් කියවෙන්නේ මේ ඡන්දාදිපති කියන අධිපති ප්‍රත්‍යය. මේක බලවත් ධර්මයක්. කොතෙක් දුරට උන්වහන්සේට මේ ඡන්දය තියෙන්න ඕනද කිව්වොත් මේ මුළු සක්වලම කටු බවට පත් කළා. යමෙක් කියනව නම් මේ කටු පාගගෙන කෙලවරට ගියයින් පස්සේ බුද්ධත්වයට පත් වෙනවා කියලා ඒකත් බාර ගන්නවා. මම එහෙම ගිහිල්ලා බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒ වගේම කවුරු හරි කියනව නම් මෙච්චර කල්ප ගානක් අවීචියේ හිටියයින් පස්සේ බුද්ධත්වයට පත් වෙනවා කිව්වොත් ඒක නිවැරදි මග නම් ඒක පවා බාර ගන්න කැමැති මහා බෝසතාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. කුමක බලයකින්ද මේ ඡන්දයේ බලයෙන්. එනිසා ඕනම දෙයකට යන්නට නම් මේ ඡන්දය කියන එක పూర్ව අවස්ථාවේ තියෙන්නට ඕන. දැන් භාග්‍යවතුන් වහන්සේ නෙමේ බුද්ධත්වයට කැමති උනේ සුමේද තාපසයන් වහන්සේ. කල්තියා කැමැත්ත හදා ගන්නට ඕන. කල්තියා పూర్ව භාග අවස්ථාවේ. අපි කියවනේ චිත්ත පරම්පරාව ගොඩක් දිග එකක් කියලා. එතකොට චිත්ත පරම්පරාවේ මුලින් මේ කැමැත්ත ඇති වුණොත් තමයි පස්සේ දවසක ඒ ඇති වෙච්ච කැමැත්ත ප්‍රතිඵලයක් විදියට ලැබෙන්නේ. දැන් අපේ සරියුත් මහරහතන් වහන්සේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්ත අය අතරින් අග්‍රස්ථානය කියන තනතුර ලැබුවා. මේ කැමැත්ත ඇති උනේ සරියුත් ස්වාමීන් වහන්සේ තුල නෙවෙයි. මීට මහා කල්ප ඒකාසංඛ්‍ය කල්පලක්ෂයකට කලින් අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ ළඟ තමයි මම දවසක බුදු කෙනෙක්ගේ ප්‍රඥාවන්ත ශ්‍රාවකයන් අතරින් අගතැන්පත් වෙනවා කියන ඡන්දය ඇති උනේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේම තමයි මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා, මහා ශ්‍රාවිකාවන් වහන්සේලා, සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඒ තත්වයට පත්වීමට ඡන්දය ඇති උනේ ඊට බොහෝ කලකට කලින්.